ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ ආයතනයේ නම මොකක්ද? English Nursing Care Services Private Limited. මෙම ආයතනය තියෙන්නේ කොහෙද? 173 19 1 1 ඔල්ලේනොඩ. ඔබේ ආයතනයේ සපයන පාඨමාලාව මොකක්ද? NBQ4 caregiver. පාඨමාලාව කොපමණ කාලයක් තියෙනවද? ප්‍රැක්ටිකල් මාස 6කට ආසන්න කාලයක් සහ තියරි මාස 6කට ආසන්න කාලයක් එකතුව 1 year එක අවුරුද්දක කාලයක් තුළ පාඨමාලාව පවත්වනවා. මෙම පාඨමාලාව තුළින් ප්‍රායෝගික පුහුණුව ලැබෙනවද? අපේ ආයතනයේ වෙන ආයතනවල වගේ නෙවෙයි අපි මුලින්ම ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමේ අනතුරුව තමයි විභාගය සඳහා සූදානම් කරන්නේ. ඒකින්ද වෙන ආයතනවලට සාපේක්ෂව අපේ ආයතනය තුළ ප්‍රායෝගික පුහුණුව 100% ලබා දීමේ වගකීම අපේ ආයතනයේ සතු වෙලා තියෙනවා. ඔබ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්ද? ඔව් අපි රජයේ ලියාපදිංචි ආයතනයක් වන අතර NBQ පාඨමාලාව සඳහා TVC ලියාපදිංචි පාඨමාලාවක් තමයි අපේ ආයතනය තුළ හදාරන්න තියෙන්නේ. පාඨමාලාවෙන් පසුව විදේශගත වෙන්න පුළුවන්ද? ඔව් NBQ4 NBQ3 සාමාන්‍යයෙන් NBQ3 වලට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. මොකද NBQ4 කියන්නේ ඊට ඉහළට ගිය සුදුසුකමක් තියෙන එක ප්‍රායෝගික පුහුණුවක් සමග එතනදී NBQ4 පාඨමාලාව හදාරා දීමෙන් අනිතුරුව අපේ ආයතනයේ ලබා දෙන සේවා සහතිකයත් එක්ක ඔබලට විදේශගත වීමේ හැකියාව බොහෝ ඉහළ මට්ටමක තියෙනවා. මෙම පාඨමාලාවට ගාස්තුවක් අය කරනවද? පාඨමාලාවට ගාස්තුවක් අය කිරීමක් සිදු කරනවා. එනමුදු අපි අපේ ඔයගොල්ලෝ අපිත් එක්ක සේවය කරන අතරතුර ඔයගොල්ලන්ගේ සැලරි එකකින් අඩුවීමක් තමයි අපි ඒක කරන්නේ. ඔයාලගෙන් මුදලක් මුලින් අය කර ගැනීමක් සිදු කරන්නේ නැහැ. කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ? පාඨමාලාවට සම්බන්ධ වීමට අපේ ආයතනයට කෝල් එකක් දීලා පාඨමාලාව සඳහා ලියාපදිංචි දීමෙන් අනතුරුව අපි ඔයාලව මාස 6ක ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනවා. එයින් අනතුරුව රජයේ අනුමත DVC ආයතනයට රෙජිස්ට්‍රේෂන් කරලා අපි ඔයාලව පාඨමාලාව සඳහා යොමු කිරීමක් කරනවා. එතකොට මේ මාත්මියව අමතන්න ඕන අංකය අපිට කියන්න පුළුවන්ද? 0.71 289 92 මගේ නම්බර එක. ඒකට කෝල් එකක් දීලා පාඨමාලාව සඳහා අවශ්‍ය කරන සියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබතුමියගේ වෘත්තීය සුසුකමක් මේක මම කිව්වොත් පොඩ්ඩක් හොඳයි නේද? මම රජයේ නර්සිං ගවර්න්මන්ට් හෙද නිලධාරිණියක් වශයෙන් අවුරුදු 20ක සර්විස් එකකින් අනිතුරුව මේ ආයතනය සඳහා අවුරුදු 3කට කාලයක් මේ ආයතනය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. මම දැනට TVC ආයතනයේ ඇස්ට කෙනෙක් ලෙස සේවය කරනවා. ඒ අතරතුරේ නීති පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණුව අවුරුදු 3ක පමණ කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි මේ මහත්මියට. සුබ දවසක්. බොහොම ස්තුතියි. සුබ දවසක්.